යාළුවනේ ඉතින් කොහොමද අපි දන්නවා අපේ රටේ තියෙන යම් ආර්ථික ප්‍රශ්න නිසා අපේ රටේ ඉපදිච්ච අපි සහෝදර සහෝදරියන්ට අපේ රටේ තුල ජීවත් වෙන්න යම් අමාරුකමක් තියෙනවා, රස්සාවක් හොයාගන්න අමාරුකමක් තියෙනවා. ඉතින් කොච්චර ඉගෙන ගත්තත් කොච්චර හැකියාවන් දක්ෂතාවයක් තිබ්බත් වැඩක් නැහැ. මොකද අපේ රටේ ඊට අවශ්‍ය පහසුකම් නැහැ. ඒගොල්ලන්ට රැකියාවක් හොයාගන්න අවස්ථාවක් නැති නිසා ඒගොල්ලන් පිටරට යනවා. ඉතින් පිටරට යනකොට ඉතින් අතරම ඒගොල්ලන් කැමති මේ රටේම පැලවෙන්න. ඒ කියන්නේ තමන්ගේ දරුවොත් එක්ක තමන්ගේ බිරිඳත් එක්ක ඉන්න. නමුත් ඒ අවස්ථාව එයාට නැති වෙලා තියෙනවා. ඉතින් ඔය ගැන හිතලා මම පුංචි ගීතයක් ලිව්වා ඔය ගැන කියවෙන. බලමු ඉස්සලා අපි ගීතය පොඩ්ඩක් අහලා ඉමු. මෙන්න මෙතන යන්නේ. පිටරට කාසි සොයන් යන්න සිදු උනේ මට මගේ රටේම පැලවෙන්න බැරි නිසයි. කෙත්පත් සාරව තිබුණත් මෙහි අස්වත් දන්නට බැරි යයි. පුංචි එවුන් එක්කලා මට ඉන්නට ආසයි. බඩගිනි වෙන්නෙම නැත්නම් අකුරු කරන්නට පොත්පත් දෙන්නට ආසයි. හොයන්න මගක් තියෙයි නම් පිටරට කාසි සොයන් යන්න සිදුනේ මට මගේ රටේම පැලවෙන්න බැරි නිසයි. කෙත්පත් සාරව තිබුණත් මෙහි අස්වත් දන්නට බැරි යයි. නූකත් මෝඩයින්ට රට ගිහින් උගතුන් රට හැර යනවා. දිව්‍ය ලෝකේ දොරටුව පෙනිපෙනි අපි ලෝදියේ හැලිය ගිලෙනවා. පිටරට කාසි සොයන් යන්න සිතුනේ මට මගේ රටේම පැලවෙන්න බැරි නිසයි. කෙත්පත් සාරව තිබුණත් මෙහි අස්වත් දන්නට බැරි යයි. නොකයි ගීතය. ඉතින් ඇත්තටම මේ වගේ ගීතයක් මම මීට කලිනුත් දැම්මා. ඒ ගීතයට ඇත්තටම සාර්ථක ප්‍රතිචාර ලැබුණා. ඉතින් ගොඩක් දෙනෙක් ඒ ගීතය ඉල්ලා සිටියා. ඊට පස්සේ අපි එක මල්ලි කෙනෙක්ට ඒ ගීතය මම ලබා දුන්නා. ඉතින් ඒකේ ඉදිරි කටයුතු සංගීත නිර්මාණය කරන කටයුතු සහ ඒක බලාපොරොත්තු වෙන පුංචි වීඩියෝ එකක් ඒකට දාන්න. ඉතින් ඒ වගේම දැන් මම මේ ගීතය ඇත්තටම මට ගායන හැකියාවක් නැහැ. කවුරු හරි ගායන හැකියාවක් තියෙන අපි ගමේ මල්ලි කෙනෙක් ඉන්නවා නම් අපිට මට කතා කරන්න. ඉතින් මේ ගීතය මට ඒක ලබා දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම දැන් මේ ගීතේ තීරුමත් එක ගත්තම ඉතින් අපේ රට අද තියෙන තත්ත්වය ගැන අපි කවුරුත් දන්නවා. ඒක නිසා ඉතින් මේකට ගොඩක් ප්‍රශ්නයක් තමයි. ඉතින් ඇත්තටම උගත් බුද්ධිමත් මිනිස්සු මේ රට බාරගත්තේ නැතිකම බාර ගන්න උන් කැමති. නමුත් ඒක බාර දෙන්නේ නැතිකම තියෙන්නේ ගොඩක්ම. ඉතින් ඒක නිසා ඉතිරි පළාත් පාලන මැතිවරණයක් එනවා. ඉතින් මේක පුංචි ඡන්දය කියලා කිව්වට මේක ඡන්දෙ පුංචි කියලා නමින් හැඳින්වුවට ඇත්තට මේක පුංචි ඡන්දයක් නෙමෙයි. මේක තමයි ගමේ ඉන්න දක්ෂතා තියෙන හැකියාවන් තියෙන අපි ඉදිරි රට සංවර්ධනය කරන්න පුළුවන් මිනිස්සුන්ට එන්න තියෙන හොඳම තැන. ඉතින් ඒක නිසා මේ තැන පුළුවන් නම් ඒ අයට ලබා දෙන්න. ඉතින් මමත් මේ ප්‍රදේශයෙන් ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මටත් අවස්ථාවක් ලැබුණොත් මම හිතනවා මම විශ්වාස කරනවා මටත් හැකියාව තියෙනවා. ඒක නිසා ඒ අවස්ථාව බොහොම සතුටින් බාර ගන්නවා. සහ මම හිතනවා අපිට ලොකු දෙයක් අපිට කරන්න පුළුවන්. අපේ විශේෂම බැට් එක කියන ලකුණ. ඒ ලකුණ තුල මොරටුව තුල හැම කොට්ටාසෙකම හොඳ දක්ෂ පිරිසක් අපිට ඉන්නවා. විශේෂම තරුණ දක්ෂ විවිධ හැකියාවන් තියෙන පිරිසක් ඉන්නවා. ඉතින් අපිට මේ අවස්ථාව ලබා දෙන්න කියලා මම අපි ගමේ මොරටුව ජනතාවට කියනවා. එහෙම වුණොත් ඉතින් අපි මේ සින්දුවෙන් කියපු ඒ කාරණාව ඇත්තටම ඒකේ තියෙන ප්‍රශ්න ටික අපිට යම් දවසක අපිටත් විසඳන්න
අවස්ථාවක් උදා කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.